ආයිබෝවන් සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා අද 2025 නොවැම්බර් මාසේ 30 වෙනි ඉරිදා දවස. දූපතේ වෙති ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම තිලින මදුස්සංක කරුණානායක. රටම ආපදාවට ලක් කරමින් දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මියගිය ගන්න 159ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ අතුරුදන් සංඛ්‍යාව 191ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ආරක්ෂිත මධ්‍යස්ථාන 798ක් පිහිටුවා එහි පවුල් 27494ක පුද්ගලයන් 1,08,898ක් දක්වා රඳවා සහන සලසයි. වැඩිම මරණය වන 52 බැගින් වාර්තා වී ඇත්තේ මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවලින්. ඉන්පසුව වැඩිම මරණ 12ක් මාතලෙන් වාර්තා වී තිබේ. වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 105. 42ක් බදුල්ලෙන් සහ තවත් 24 දෙනෙක් කෑගල්ලෙන් අතුරුදන්ව සිටී. පවුල් 2,17,263කට අයත් 7,74,724 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය තහවුරු කරයි. දිට්වා සුලිකුණාටුව මේ වන විට භූමියෙන් පිටව ගොස් ඇත. අද දිනයේත් එහි බලපෑමෙන් තවදුරටත් වැසී පවතුන ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සියලුම දිස්ත්‍රික්කවල ජනතාව මෙවර පීඩාවට පත්ව ඇත. දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගම් වතුර තත්ත්වය නිසා කොට්ටුගොඩ පිහිටි විදුලි බල පද්ධතියේ ග්‍රිඩ් උපපොළ සම්පූර්ණයෙන් වසා දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවරගෙන ඇත. ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් මුළු උපපොළම ජලයෙන් යට වී ඇති අතර ජලය පාලක පැනල මට්ටම දක්වා ළඟා වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. ආරක්ෂිත මෙහෙයුම් සීමාවෙන් ඉක්මවා යන තත්ත්වයන් හමුවේ කොටුගොඩ ග්‍රිඩ් උපපොළ ආරක්ෂිතව විසන්ධ කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. උපපොළේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවන්නේ ජල මට්ටම සම්පූර්ණයෙන් පහත බැසීමෙන් පසුව පමණක් වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. දිට්වා සුලිකුණාටුව නොවැම්බර් මාස 29 වන දින පස්වරු 11:30 වන විට යාපනයේ සිට කිලෝමීටර් 130ක් උතුරු දෙසින් අක්ෂාංශ 10.7ක් සහ දේශාංශ 86.6ක් ආසන්නයේ කේන්ද්‍රගතව තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් සඳහන් කරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බව සඳහන්. උතුරු මැද වයඹ බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනේත් ඇති විය හැකි බව සඳහන් කරයි. උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වන ඉතා තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. හලාවත රෝහලේ බිම්මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බැවින් එහි ඉහළ මහල්වල රැඳී සිටින රෝගීන් බේරා ගැනීමේ මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. රෝහල තුල ප්‍රතිකාර ලැබූ බිලිඳුන් කිහිප දෙනෙකුම කොළඹ රිච්චේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන ඒම මේ වන විටත් සිදු කර ඇති බව ලේකම්වරයා සඳහන් කරයි. අනිකුත් රෝගීන්ද එම ස්ථානයෙන් වෙනත් රෝහල් වෙත ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. මීට අමතරව පේරාදෙණිය සහ මහනුවර රෝහල් ජලයෙන් යටවීම හේතුවෙන් එහි විදුලිය සහ ජලය විසන්ධි වී ඇති බව නේවාසිකාගාරව ප්‍රතිකාර ගන්නා රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ආහාර සහ ජලය ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී ඇති බවත් ලේකම්වරයා පැවසුවේය.
මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු එම ප්‍රදේශයට ගොස් ඇති බවත් ඔහු ප්‍රාදේශීය සහ පළාත් සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සමග එක්ව අදාළ කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ජලයෙන් යට වූ මහියංගනයේ රෝහල මේ වන විට වතුර බැස යාමට පටන්ගෙන ඇති බැවින් එහි පිරිසුදු කිරීම ආරම්භ කර ඇති බවත් එය කඩිනමින් පිරිසුදු කර යථා තත්ත්වයට පත් කර ගැනීමට හදිසි සේවාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. මහවැලිගඟේ ජල ප්‍රමාණය දරාගැති නොහැකි තරමට ඉහළ ගොස් ඇති හේයින් මාවිල්ලාරු සොරව්ව සහ මාවිල්ලාරු ජලාශයේ බැම්ම මේ වන විට අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අජිත් ගුණසේකර මහතා පවසයි. මාවිල්ලාරු සොරව්ව සහ මාවිල්ලාරු ජලාශයේ බැම්ම ඇත්ත වශයෙන්ම අවදානම් තත්ත්වයක පවතී. සොරව්ව හෝ බැම්ම මිදී යනු ඇතැයි අපේක්ෂා නොකරන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. මහවැලිගඟේ ජලය අධික වේගයෙන් ගලා යාම එම ප්‍රදේශයට ඇදහැරුණු වර්ෂාව හේතුවෙන් මාවිල්ලාරු ප්‍රදේශය හා අවට ප්‍රදේශ එකම ජලාශයක් ලෙස දිස්වන බවත් මේ නිසා සොරව්ව හෝ වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මාවිල්ලාරු ජලාශයෙන් පහළ ජීවත් වන ජනතාවගෙන් අවධානය සිටින ලෙසත් රාත්‍රී කාලයේ හැකිනම් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් ඉල්ලා සිටී. ඔහු වැඩිදුරටත් සඳහන් කරේ උදැසන නාවික හමුදාව හෝ වෙනත් ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් මාවිල්ලාරු ජලාශයේ යම් අනතුරුදායක තත්ත්වයක් තිබේද යන නිරීක්ෂණය කර ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරක් ලබා දෙන බවයි. එසේනම් දූපතේ විත්ති ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමාප්තයි. රැඳී සිටින්න දූපතේ විත්ති නාලිකාව සමගින්. ඔබට සුබ දවසක්.